මේ ලස්සන රූපරාමු ටිකට හඬක් කවන්න ඕනි කියලා මට හිතුණා. අපි ගමනාන්තයෙන් නොදැක අපි බොහෝම වේගෙන් ඉදිරියට හැදෙනවා. වෙලාවකට සුදු පුළුන් බෝල අතරින් එකම රිද්මයකට හරිම නිහඬයි. අපි අහසේ ඉන්න වෙලාවෙම ඉරත් බැහැලා ගියා. ඒ තාමත් අපි ඉදිරියටම යනවා. අපිට ගමනාන්තයේ පේන්නෙත් නැහැ. හැබැයි අපි හරිම සන්තෝෂෙන් යනවා. ඉතින් මට හිතෙන්නේ මේ ලෝකෙ කියන්නේ හරිම පුදුම දෙයක් කියලා. පහළ දකින්න ලෝකයේ ഘോഷාකාරී සංකීර්ණයි. හැබැයි දැන් අපි මේ ලෝකයෙන් වෙන් වෙලා. ඒ ලෝකේ හරිම පුංචියට දැන් අපිට පේන්නේ. ඇත්තටම කිව්වොත් අපිට පේන්නේ නැහැ. උඩිනුත් වලාකුළු, යටිනුත් වලාකුළු. මට හිතෙන්නේ මේ මුළු ලෝකෙම හරිම ප්‍රහෙලිකාවක් මේ විදිහට හිතාගෙන යනකොට. මේ ලෝකේ හැමදේම ඉගෙන ගන්නත් බෑ, තේරුම් ගන්නත් බෑ. ඉතින් අපිට තියෙන්නේ නිහඬවම බලන් ඉඳමින් බොහොම සන්තෝෂෙන් මේ දේවල් විඳගෙන යන එක තමයි. කොහොම වුණත් තමාට පාලනය කළ නොහැකි දේ බොහෝමයි කියලා මට මෙහෙම යද්දි හිතෙනවා.